සුදර්ශනයි ඩ්‍රාමා එක. රටවටේ ඩ්‍රාමා එක ගැන අපිට කියන්න දැන් මේ මම හිතන්නේ මංගල දර්ශනයත් එක්ක හෙට හරිද්ද පටන් ගන්නවා. ඔව් ඇත්තටම රටවටේ යන්න පටන් ගන්නේ මේ මාර්තු 2 වෙනිදා ඉඳලා. මේක චාලක ජයසිංහ අධ්‍යක්ෂණයක්, ශානිකා ජයසිංහ නිෂ්පාදනයක්, අතුල ජයසිංහ රචනයක්. හරිද? එක පවුලේ නෙවෙයි. ශානිකායි කවුද අනිත් අයියා අපේ අයියයි ඒ දෙන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. අතුල කියන්නේ අතුල අපේ මිත්‍රයා. ඉතින් චාලක ජයසිංහ ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ අවුරුදු 25ක විතර කාලයක් තිස්සේ. ඔහු කලාවට ගොඩාක් ලැබී සහ කලා කටයුතු ගොඩාක් කරපු මිනිසෙක්. මම හිතන්නේ ලංකාවෙන් ආටිස්ලා මේ වෙනකොට 900ක් විතර ගෙනහිලා තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් විශාල ප්‍රමාණයක් මේ අවුරුදු ගානට විතර 90ක් හරි 900ක් හරි මට කිව්වා මතකයි. එයා තමයි මම හිතන්නේ වැඩිපුරම මෙහි ඉවෙන්ට්ස් කරලා තියෙන්නේ. ඉතින් හොඳ කලාකාමී හදවතක් තියෙන පුද්ගලෙක්. එයාගේ නාට්‍යයක් මේක. අමුතු නාට්‍යයක්. දැන් හැමෝම අහනවා මොකද්ද නම? ඉතින් අමුතු නාට්‍ය තමයි නම මොකක්ද? නම තමයි අමුතු නාට්‍යයක්. ඉතින් අපි අනුරාධපුරයේ දර්ශනයක් පැවැත්වුවා 26 වෙනිදා අපිට වැස්සෙන් පොඩ්ඩක් බාධාවක් ආවා. ඒත් අපි දර්ශනය සාර්ථකව නිම කළා. දෙවෙනිදා තමයි ඇත්තටම අපි නිකන් කියන්නේ අර නීත්‍යානුකූලව අපි පෙන්නන මංගල දර්ශනය දෙවෙනිදා මරදාන තව රංගහලේ හවස 6:30ට රඟ දැක්වෙනවා. ජනප්‍රිය කියලා හිතන නළු නිලියන් පිරිසක් ඉන්න. ඇත්තටම අතිදක්ෂ නළු නිලියන් පිරිසක් ඉන්නවා. විශේෂයෙන් මම ඇතුළු අතුල ජයසිංහ, ආලෝක සම්පත්, රෙබෙකා දිල්රුක්ෂි, ප්‍රවීණා දිසානායක, ප්‍රදීප් මානවඩුගේ, සරත් දික්කුඹුර මේ පිරිස තමයි ඉන්නේ. නාට්‍ය 7 දෙනෙක් ඉන්නවා. ඉතින් පොඩ්ඩක් මේ අපේ ෆීල්ඩ් එකටත් සමගාමීව යන කතාන්දරයක් තියෙන්නේ. ටිකක් අමුතුයි. අපේ ජීවිතවලටත් ටිකක් ඒක ළඟයි. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා ඔයගොල්ලන්ටත් ප්‍රේක්ෂකයන්ටත් දෙවෙනිදා කොළඹවට ඉන්න පිරිසට මරදාන තව රංගහලට එන්න හවස 6:30ට. බලලා එනකොටත් ඒක අමුතු නාට්‍යයක් කියලා හිතෙන්න ඕනේ නේද? අනිවාර්යෙන්. එහෙම හිතෙනවා නේ. සාධාරණයක් කරන්න ඕනේ. එන අනිවාර්යයෙන් මෙන්න කියලා ආරාධනා කරනවා වේදිකා නාට්‍ය වලට එහෙම ආදරය කරන ප්‍රේක්ෂකකාරයා ලංකාවේ දැන් ටික වැඩි වෙමින් තියෙනවා පහුගිය කාලෙට වැඩිය.